අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ තැටි තෝරා ගැනීම ගැන. මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටියොත් ඔයාටත් මේ පිළිබඳ නිවැරදි දැනුමක් ලබා ගන්න පුළුවන්. කේක් එකක් බේක් කරන්න කලින් කේක් මිශ්‍රණය දාගන්න තමයි අපි තැටි භාවිතා කරන්නේ. මෙතනදී කේක් මිශ්‍රණයේ ප්‍රමාණයට වඩා කුඩා තැටියකට මිශ්‍රණය දැම්මොත් මේ මිශ්‍රණය උතුරලා යන්න පුළුවන්. ඒ වගේම කේක් මිශ්‍රණයට වඩා තැටිය විශාල වුණොත් කේක් එකේ නියමුස් එන්නේ නැහැ. ඒ නිසා හදන කේක් එකට අදාළව නිවැරදිව තැටිය ප්‍රමාණය තෝර ගැනීම වැදගත්. මේ දක්වලා තියෙන්නේ අදාළ කේක් ප්‍රමාණය අනුව තැටිවල සයිස් එක. අපි ගන්න තැටිය හරි 4 සමචතුරස්‍රාකාර තැටියක් නම් එක පැත්තක දිග අනුවත්, ඍජු කෝණාශ්‍රාකාර තැටියක් නම් ආසන්න වර්ගංගල් ගාන අනුවත්, රවුන්ඩ් තැටියක් නම් විෂ්කම්භය අනුවත්, හાર્ඩ් තැටියක් නම් මැද පළල අනුවත් මේ විදිහට තැටි තෝරා ගැනීම සිදු කරනවා. කේක් එකේ මැද අමු වෙන්න, ඒ වගේම කේක් එකේ නියමුස නැති වෙන්න මේ වගේ ගොඩක් හේතු බලපානවා නියමිත ට්‍රේ සයිස් එක භාවිතා නොකිරීම. ඒ නිසා මම කියපු මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඔයාලා හරි තැටිය තෝරගත්තොත් ඔයාලටත් පුළුවන් ලස්සන කේක් එකක නිමාවක් දකින්න. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වුණා. මේ වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි.